බුදුදහමේ ප්‍රශ්න 60කට පිළිතුරු ඔබට පිළිතුරු දිය හැක්කේ කොච්චරක්ද? බුදුදහම ගැන ඔබේ දැනුම පරීක්ෂා කරන්න. මේ මොහොතේම අන්තිම ප්‍රශ්න ටික ඉතා වැදගත්. අවසන් වෙනකම් බලන්න. ඔබ නොදන්නා බොහෝ දහම් කරුණු දැනගන්න පුළුවන්. නිර්වාණ ධාතු දෙක කුමක්ද? සෝපාදිශේෂ නිර්වාණ ධාතුව, අනුපාදිශේෂ නිර්වාණ ධාතුව. බෝසතාණන් වහන්සේ නියත විවරණ ලැබුණේ කවර බුදුරජාණන් වහන්සේගෙන්ද? දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන්. එදා බෝසතුන් ඉපදී සිටියේ කිනම් නමකින්ද? සුමේධ තාපසයා ලෙසින්. ගෞතම බුදුසසුනේ ප්‍රථම ආරාම පූජාව සිදු කළේ කුමන රජතුමාද? බිම්බිසාර රජතුමා. බිම්බිසාර රජතුමා විසින් පූජා කළ ආරාමයේ නම කුමක්ද? වේළුවනාරාමය. බුදු වීමට පෙර සම්පූර්ණ කළ යුතු ගුණාංග හඳුන්වන්නේ කුමන නමකින්ද? පාරමිතා ධර්ම. බෝසතුන් අවසන් වරට ඉපදී සිටි දිව්‍ය ලෝකය කුමක්ද? තුසිත දිව්‍ය ලෝකය. බෝසතුන් මෙලොව උපත ලැබුවේ කුමන දිනයකද? වෙසක් පුන් පොහෝ දිනයක. බෝධිසත්වයන් වහන්සේ උපත ලැබූ ස්ථානය කුමක්ද? ලුම්බිනි සල්ුයන. බෝසතාණන් වහන්සේගේ පියාණන්ගේ හා මෑණියන්ගේ නම් මොනවාද? සුද්ධෝදන රජතුමා හා මහාමායා දේවිය. බෝධිසත්වයන් වහන්සේ උපන් සැනින් ඇවිද ගිය පියවර ගණන කීයද? පියවර 7කි. බෝධිසත්වයන් වහන්සේගේ ගිහි නාමය කුමක්ද? සිද්ධාර්ථ කුමාරයා. සිද්ධාර්ථ කුමාරයාගේ ගිහි කල බිසවගේ නම කුමක්ද? යශෝදරා දේවිය. සිද්ධාර්ථ කුමාරයාගේ පුතාගේ නම කුමක්ද? රාහුල කුමාරයා. සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ කලකිරීමට හේතුව කුමක්ද? සතර පෙර නිමිති දැකීම. සතර පෙර නිමිති යනු කුමක්ද? මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, පැවිදිරුවක්. සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ හැර ගිය දිනය කුමක්ද? ඇසළ පුන් පොහෝ දිනයක. සිද්ධාර්ථ කුමාරයා අභිනිෂ්ක්‍රමණය කරන විට කුමාරයාගේ වයස කීයද? අවුරුදු 29යි. සිද්ධාර්ථ කුමාරයාට ගිහිගේ හැර යාමට සහාය වූ ඇමති සහ අශ්වයා කවුරුන්ද? චන්න ඇමති හා කන්තක අශ්වයා. සිද්ධාර්ථ කුමාරයා බුදු වීමට පෙර අවුරුදු 6ක් තිස්සේ කළ අතිශය දුෂ්කර වත්පිළිවෙත කුමක්ද? අත්ත කිලමතානුයෝගය. බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාව අතහැර අනුගමනය කළ ප්‍රතිපදාව කුමක්ද? මධ්‍යම ප්‍රතිපදාව. බෝසතාණන් වහන්සේට බුදු වීමට පෙර පිළිගන්වන ලද අවසන් දානය කුමක්ද? සුජාතා විසින් පූජා කළ කිරුපිඩු දානය. බුද්ධත්වයට පත් වූ ස්ථානය කුමක්? බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධි මූලයේදී. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන විට වයස කීයද? අවුරුදු 35කි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව කුමක්ද? ධම්මචක්කපවත්තන සූත්‍රය. ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කළේ කාහටද? පස්වග මහණුන් හට. පස්වග මහණුන් යනු කවුරුන්ද? කොණ්ඩඤ්ඤ, වප්ප, බද්දිය, මහානාම, අස්සජි යන තෙරුන් වහන්සේලයි. පළමුව ධර්මාවබෝධය කළා වූ භික්ෂුන් වහන්සේ කවුරුන්ද? අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනා කවුරුන්ද? සාරිපුත්ත මහරහතන් වහන්සේ හා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. බුදුසසුනේ අග්‍ර උපස්ථායකයා කවුද? ආනන්ද හිමියන්. බුදුසසුනේ අග්‍ර ශ්‍රාවිකාවන් දෙදෙනා කවුරුන්ද? කේමා මහරහත් තෙරණිය හා උප්පලවන්නා මහරහත් තෙරණියයි. ගෞතම බුදුසසුනේ භික්ෂුණීන් පැවිදි වීම ආරම්භ වුණේ කාගේ පැවිදි වීමෙන්ද? මහා ප්‍රජාපති ගෞතමී දේවියගේ පැවිදි වීමත් සමග. බුදුරජාණන් වහන්සේගේ පුතු වූ රාහුල කුමරු පැවිදි වූයේ කුමන වයසේදීද? අවුරුදු 7ේදී. ප්‍රථම සාමණේර භික්ෂූන් වහන්සේ කවුරුන්ද? රාහුල හිමියන්. බුදු සසුනට වැඩිම ධනයක් වියදම් කර ආරාමයක් පූජා කළ සිටුවරයා කවුරුන්ද? අනේපිඬු සිටුතුමා.
බුදුරජාණන් වහන්සේ ලංකාවට කී වතාවක් වැඩම කර තිබේද? 3 වතාවක්. බුදුරජාණන් වහන්සේ ලංකාවට ප්‍රථමයෙන් වැඩම කළේ කොහෙටද? මහියංගන පුදබිමට. බුදුරජාණන් වහන්සේ දේශනා සියල්ල ඇතුළත් ග්‍රන්ථ පෙළ කුමක්ද? ත්‍රිපිටකය. ත්‍රිපිටකය යනු කුමක්ද? විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය. බුදුරජාණන් වහන්සේ අවසන් වරට වැළඳූ දානය කුමක්ද? චුන්ද කර්මාර පුත්‍රයා දුන් සූකර මද්දවය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ ස්ථානය කුමක්ද? කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් උයනේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේගේ වයස කීයද? අවුරුදු 80කි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ දිනය කුමක්ද? වෙසක් පුන් පොහෝ දිනයක. බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනය කුමක්ද? අපමාදේන සම්පාදේත. නොපමාව කුසල් දහමේ යෙදෙන්න. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු අපට ගුරු කොට ගැනීමට වදාළේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය හා විනය. ගෞතම බුදුසසුනේ ප්‍රඥාවෙන් අග්‍ර මහරහතන් වහන්සේ කවුරුන්ද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. එරදිමත් භික්ෂූන් අතර අගතනතුර දරන්නේ කවුරුන්ද? මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. දූතාංගධාරී භික්ෂූන් අතරින් අගතනතුර ලබන්නේ කවුරුන්ද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. දිවස්ලාභීන් අතර අගතනතුර ලබන භික්ෂුන් වහන්සේ කවුරුන්ද? අනුරුද්ධ මහරහතන් වහන්සේ. අංගුලිමාල දමනය කළේ කුමන වනයේදීද? ජාලනී වනයේදී. බුදුසසුනේ විනයදර භික්ෂූන් අතර අගතනතුර ලබන්නේ කවුරුන්ද? උපාලි මහරහතන් වහන්සේ. බුදුසසුනේ අග්‍රදායිකාව කවුද? විශාඛා මහා උපාසිකාව. විශාඛා විසින් පූජා කරන ලද ආරාමය කුමක්ද? පූර්වාරාමය. සිද්ධාර්ථ කුමාරයාට තිබුණු මාලිගා 3 කුමක්ද? රම්ම්‍ය, සුරම්ම්‍ය, සුබ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු ගත කළ මුල් සති 7 හඳුන්වන්නේ කිනම් නමකින්ද? සත් සතිය. බුදුරජාණන් වහන්සේ දෙවියන්ට අභිධර්ම දේශනා කළේ කොහෙදීද? තව්තිසා දිව්‍ය ලෝකයේදී. බුදුරජාණන් වහන්සේ වැඩිම වස් කාලයක් ගත කළේ කොහෙදීද? ජේතවනාරාමේදී. වස් 19ක්. චතුරාර්ය සත්‍ය යනු කුමක්ද? දුක්ඛාර්ය සත්‍ය, සමුදයාර්ය සත්‍ය, නිරෝධාර්ය සත්‍ය, මාර්ගාර්ය සත්‍ය. ලාභීන් අතර අගතනතුර තරන්නේ කවුරුන්ද? සීවලි මහරහතන් වහන්සේ. වහා ධර්මය අවබෝධ කරන්නා වූ අතරින් අග්‍ර කවුරුන්ද? බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ. බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේගේ සම්පූර්ණ කතාව පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ නියත විවරණ ලබාගත් දිනේ සිට ගෞතම බුදුසසුනේ පිරිනිවීම දක්වා උන්වහන්සේගේ සම්පූර්ණ කතාව නැරඹීමට අවස්ථාව දැන් නැත. එයත් නැරඹීමට කටයුතු කරන්න. ඔබට මෙවැනි ප්‍රශ්න ඇතනම් ඉදිරිපත් කරන්න. තවත් කෙනෙකුට මෙම කරුණු ලබා දෙන්න. ඔබගේ අදහසත් කමෙන්ට් කරන්න.